හෙට ලෝක විනාශයක් ආවොත් බේරෙන්නේ ಜಾති දෙකයි. එකක් කැරපොත්තෝ අපි දන්නවා කැරපොත්තු ගැන කොච්චර මරන්න අමාරු ජාතියක්ද කියලා. අනිත් එක 145ක් විතරක් චාර්ජ් කරපු මෙන්න මේ මොන්ස්ටර් බැටරි එක තියෙන ස්මාර්ට් ෆෝන් එක. මේක ගැන තමයි මම වීඩියෝ එකක් කරන්න. විශේෂයෙන්ම අපි දන්නවා ඔපෝලගේ කලර් OS එකට මම කොච්චර කැමතිද කියලා. විශේෂයෙන්ම ෆ්ලැග්ෂිප් ඩිවයිසස් වල කලර් OS පට්ටම ෆ්ලුවන්ට්. හැබැයි එන්ට්‍රි ලෙවල් ස්මාර්ට් ෆෝන් එක කලර් OS කොහොමද රන් වෙන්නේ? විශේෂයෙන්ම රුපියල් 51,999කට ගන්න පුළුවන් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ කලර් OS රන් වෙන්නේ කොහොමද? ඕගොල්ලන්ට කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද? ස්ලෝ වෙයිද? මේ වගේ ප්‍රශ්න ගොඩාක් ඕගොල්ලන්ට තියෙන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ ඔයාගේ බජට් එක රුපියල් 60,000ට වඩා අඩුයි නම් දැනට මාකට් එකේ ගන්න පුළුවන් ගෙවන ගානට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක තමයි මේක. මේක තමයි Oppo A6X කියන අලුත්ම entry level ස්මාර්ට් ෆෝන් එක. මේ ෆෝන් එක ලංකාවේ official launch වෙලා තිනවා. so TRCSL approval එක තමයි ඕගොල්ලන්ට 51,999කට ගන්න පුළුවන්. so මේක ගැන කතා කරමු. එහෙනම් hi friends, iCristic YouTube channel එකට අදත් ඕගොල්ලෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවේ කලින් කිව්වා මේ monster battery එක තියෙන පට්ටම ස්මාර්ට් ෆෝන් එකේ review එක. වීඩියෝ කඳයි නම් අනිවාර්යයෙන්ම like කරන්න, subscribe කරලා bell notification එක on කරන්න. ඒක අපිටත් අපේ channel එකටත් කරන්න පුළුවන් ගොඩක් ලොකු උදව්වක්. ඒ වගේම ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය මට කිව්වා high end level එකේ විතරක් phones ගැන videos කරන්න එපා. අපි budget level එකේ phones ගැනත් videos කරන්න. මොකද ඕගොල්ලෝගේ budget එකට ගැලපෙන phone එකක් ගන්න ඕනි කියලා. so මේක good step in the right direction කියලා මං හිතනවා. so ඕගොල්ලොත් එහෙම හිතනවා නම් අනිවාර්යයෙන්ම like කරන්න. ඕගොල්ලෝ ඊළඟට බලන්න ඕන ෆෝන් එක ගැනත් අනිවාර්යෙන් පල්ලයක් කමෙන්ට් කරන්න. ඒක ගැන රිවිව් එකකුත් ඉක්මනට මේ channel එකේ බලා ගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා බහක් නැතුව ඉක්මනටම යමු අපි වීඩියෝ එකට. ඔව් හින්ද්‍රජිත් පොඩක් ඉන්න. මේ ෆෝන් එක 51,999යි. බොරු කියන්න එපා. මොකද මං හැමතැනම මේ ෆෝන් එක ගැන බැලුවා. හැමතැනම රුපියල් 56,000යි 57,000යි එහෙම නැත්නම් 54,000යි මේ වගේ ගණන් තමයි වෙන්නේ. 51,000ට කොහෙන්ද ගන්න පුළුවන්? සෝසෝ ලංකා මේ ෆෝන් එක ඔයගොල්ලෝ සෝසෝ ලංකාවෙන් ගන්න පුළුවන් රුපියල් 51,999කට TRCSL approval එක්ක. ඔව් TRCSL approval එක ෆෝන්ස් ඔයගොල්ලෝ දැන් ඉස්සරහට සෝසෝ ලංකාවේ ගන්න පුළුවන්. ලංකාවේ launch වෙලා තියෙන ඕනම ෆෝන් එකක් genuine quality එකෙන් ඔයගොල්ලන්ට ඒගොල්ලෝගෙන් ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම සෝසෝ ලංකාවෙන් මේ ෆෝන් එක ගන්නකොට මේ ෆෝන් එක විතරක් නෙමෙයි හම් වෙන්නේ ඕගොල්ලන්ට Oppo Enco Buds 3 Pro කියන රුපියල් 12,000ක් විතර වටින බඩ්ස් දෙකකුත් ඔයගොල්ලන්ට ෆ්‍රී හම් වෙනවා. මේක අනිත් තැන් වලත් හම් වෙන්න පුළුවන්. ඒක සාධාරණයි. ඒ වල ටිකක් ගාන වැඩි. ඒත් මේක අනිත් තැන් වල සමහරක් වෙලාවට ඔයගොල්ලන්ට ෆ්‍රී හම් වෙන්න පුළුවන්. හැබැයි ඒ රුපියල් 51,999ටම ඔයගොල්ලන්ට මෙන්න මේ පවර් බෑන්ක් එකත් හම් වෙනවා. 10,000 mAh fast charge support කරන පවර් බෑන්ක් එකකුත් සෝසෝ ලංකාවෙන් හම් වෙනවා. so මේ ඔක්කොම එකතුව ගත්තම රුපියල් 16,000ක විතර ඕගොල්ලොන්ට ෆ්‍රී ගිෆ්ට්ස් හම් වෙනවා සෝසෝ ලංකාවෙන් මෙන්න මේ ෆෝන් එක ගත්තොත්. so ඕගොල්ලෝ දන්නවා එහෙනම් මේ ෆෝන් එක කොහෙන්ද ගන්න ඕනේ? ඒකේ හොඳම මිල, ලංකාවේ හොඳම මිල, හොඳම ගිෆ්ට් මේ හැම එකක්ම සෝසෝ ලංකාවෙන් ඕගොල්ලන්ට ගන්න හැකියාව තියෙනවා. හරි. හැමදාම වගේ ඉස්සෙල්ලාම මේ ෆෝන් එකේ build and design එකෙන් මේ වීඩියෝ එක පටන් ගමු. මේ කලර් එක. මේක plum purple කියන කලර් එක මගේ personal favorite මේ කලර් එක කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේකේ ice blue කියලා කලර් එකක් තියෙනවා. ඒකත් ලස්සනයි. හැබැයි මේකේ තියෙන්නේ අමුතුම classy look එකක් මේ plum purple කියන කලර් එකේ. so අනිවාර්යයෙන්ම මේ ෆෝන් එක ගන්නකොට මේ කලර් එක ගන්න try කරන්න. මේක මාරම ලස්සන කලර් එකක්. අනිවාර්යයෙන්ම disappoint වෙන එකක් නෑ. build එක ගැන කතා කරද්දී ප්ලාස්ටික් බොඩි එකක්, ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. විශේෂයෙන්ම මේකේ මැට් ෆිනිෂ් එකක් පිටිපස්සේ තියෙනවා. ගොඩක් හොඳට ඒ දේ කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. Oppo ලගේ ඩිසයින්ස් ආයෙත් කතා දෙකක් නෑ, සුපිරි. ඒ වගේම තමයි මේක අපි ඉස්සරහට හැරෙව්වට පස්සේ අපිට බලා ගන්න හැකියාව තියෙනවා. මේකේ punch hole cutout එකක් තියෙන ඩිස්ප්ලේ එකක්. so මේ price range එකේ ගොඩක් phones වල අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. බොහෝ දුරට teardrop notch එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි මේකේ අපිට බලා ගන්න පුළුවන් punch hole cutout එකක්. ඒ විතරක් නෙමෙයි IP64 කියන water and dust resistance පහසුකමත් අපිට මේකේ බලා ගන්න පුළුවන්. ගොඩක් ලොකු ඩිවයිස් එකක් කියන්න බෑ. ඒ වගේම ගොඩක් පොඩි ඩිවයිස් එකක් කියලාත් කියන්න බෑ. ගානට අතර සෙට් වෙන සුපිරිම සයිස් ඩිස්ප්ලේ එකක් කියලා කියන්න පුළුවන්. ඒ නිසාම ඔයගොල්ලෝ මේක හැන්ඩල් කරනකොට ගොඩක් ලේසියෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම IP64 කියන තියෙන නිසා ඔයගොල්ලෝ ලේසියෙන්ම මේක සාමාන්‍යයෙන් ටිකක් වැස්සට දෙමුණා කියලා ඔයගොල්ලෝ බය වෙන්න දෙයක් නැහැ. විශේෂයෙන්ම Uber driver කෙනෙක් හරි Pick Me driver කෙනෙක් හරි ඉන්නවා නම් ඔයාගේ දෙයට
නැතම් ඔයා බයික එක මේක ඔගොල්ල අර බයික් ස්ටෑන්් එකක් තියෙනවනේ ඒක තියල මේක ඔගොල පාවිච්චි කරා කියල කිසිම ප්‍රශ්නක් වෙන්නේ නෑ සෝ ගොඩක් හොඳ බිල්ඩ එකක් මේ ප්‍රයිස් රේන්ජ එකට ඔපෝ එකෙන් දීලා තියෙන කියලා අනිවාරෙන්ම කියන්න පුළුවන් ඉස්සරහට මාකට් එක ඔගොල්ලන්ට TFT ස්ක්‍රීන්ස් තින ගොඩක් ස්මාර්ට් ෆෝන්ස් බලාගන්න පුළුවන්කම ලැබයි හේතුව දැන් ඔය තියෙන රැම් ක්‍රයිසිස් ඉටවස ස්ටෝරේජ් ප්‍රශ්න මේ වගේ නිසා ගොඩක් ප්‍රයිසස් කියල යන නිසාම ඕ අපිට ඉස්රට බලාගන්න පුළුවන්කම ලැබයි හැබැයි මෙන්න මේ ෆෝන් එක IPS LCD පැනල් එකක් ඒකත් 120Hz රිෆ්‍රෙෂ් රේට් එකක් එක තියෙන්නේ සෝ ගුඩ් වෙරි ගුඩ් විශේෂම මේ ප්‍රයිස් රේන්ජ් එකට ඔවු ඉස්සර ඇමලට් පැනල්ස් පවාවිට බලාගන්න පුළුවන්කම ලැබුණ නමුත් ට්‍රස්මි වෙනයි සේදිස් ඉස්සරහට ඔගොලොන්ට ඒවනම් බලාගන්නම් වෙන්න නෑ කිසිම ෆෝන් එක විශේෂම රුපියල් 60,000 වගේ ෆෝන් සරත් අපිට බලාගන්න පුළුවන්කම ලැබෙන්නේ IPS LCD අපිට චාන්ස එකක් ලැබුණ ලක් එකක් තිබ්බොත් නැත්තං TFT පැනල්සල්ට තමයි යන්න වෙන්නේ හරි මේක සයිස් එක 6.75 ඉන්චස් ඩිස්පලේ එකක් අපිට මේක බලාගන්න පුළුවන් ලොකු පැනල් එකක් සෝ ඔගොල්ට මේක ලේසියෙන් ඇන්ඩල් කරන්න පුළුවන් විශේෂම ඕගොල්ලො ගේම් මෙම ගානවන කටෙන්ටෙන් බලන ගොඩක් හොඳ මට මේ එක්ස්පිරියන්ස එකක් මේක ගන්න පුළුවන් මේ ප්‍රයිස් රේන්ජ් එකට එවිතරක්න මේ පොඩි අඩු පාඩුවක් කියන්න තියෙනවනම් මේක චින්නෙක් කියන්න පුළුවන් IPS LCD පැනල් එක මම දැක තියෙන පොඩිම චින්න එක මේක නෙමෙයි මීට වඩා පොඩි චින් ඩිවයිසස් තියෙනවා නමුත් ඔපෝ එකෙන් දෙන්න පුළුවන් උපරිම දේ මෙතන කරලා තියෙනවා කියලා කියන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි මේකේ බ්‍රයිට්නස් එක මේක අපිට බලා ගන්න පුළුවන් 1125 nits peak brightness එකක් so මේක තද ඉරුවෙලේදී කිසිම විදියකින් ඔගොල්ට ගැටලුවක් වෙන්නේ නැහැ විශේෂයෙන්ම මේක මම සර්ප්‍රයිස් වෙච්ච දෙයක් කියලා කියන්න පුළුවන් මේ ප්‍රයිස් රේන්ජ් එකට 1100ක් නැත්නම් 1200කට කිට්ටු වෙන ප්‍රමාණයක් නිට්ස් අගයක් තියෙන ඩිස්ප්ලේ එකක් මේ ෆෝන් එකට දුන්න එක නයිස් ටච් කියලා කියන්න පුළුවන් ඒ වගේම ඔයගොල්ලෝ YouTube බලද්දී Netflix බලද්දී ගොඩාක් හොඳ එක්ස්පීරියන්ස් එකක් විශේෂයෙන්ම ගොඩක් හොඳ කලර් ඇකියුරසි එකක් මේක අපිට බලා ගන්න පුළුවන් ඒ වගේම 120Hz තියෙන නිසා මේකේ කලර් OS නිසා ගොඩක් හොඳ ෆ්ලුවන්සි එකක් බලා ගන්න පුළුවන් කලර් OS එක ගැන අපි ඉස්සරහට කතා කරමු ගොඩක් හොඳ මට්ටමේ තියෙනවා සුපර් මේක තමයි මම පාවිච්චි කරපු සුපිරිම කැමරා ස්මාර්ට් ෆෝන් එක කියලා කියන්න බෑනේ රුපියල් 51,999යිනේ හැබැයි මේ ප්‍රයිස් එකට ගොඩක් හොඳ ජස්ටිස් එකක් මේ ෆෝන් එක වෙනවා කියලා අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් විශේෂයෙන්ම 13 මෙගාපික්සල් ප්‍රධාන කැමරා එකක් අපිට බලා ගන්න කියාව තියෙනවා which is very good in daylight ඒ කියන්නේ ඔගොල්ලෝ ඩේ ටයිම් සිටුේෂන් එකදී මේක පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳ මට්ටමේ ෆොටෝස් මේ ෆෝන් එකේ ගන්න පුළුවන් even පොඩක් අර හවස් යාමේ වගේ ගත්තත් මේකෙන් ගොඩක් හොඳ මට්ටමේ ෆොටෝ එකක් ගන්න පුළුවන් විශේෂයෙන්ම සෝෂල් මීඩියා දාන්න පුළුවන් මට්ටමේ හොඳ ෆොටෝස් මේකෙන් ගන්න පුළුවන් හැබැයි ලයිට් එක ඩ්‍රොප් වෙද්දි මේකේ OIS පහසුකම නැහැ සෝ ඒක එක ගැටලුවක් ඒ නිසාම ලයිට් එක අඩු වෙනකොට අපිට මේක ස්ට්‍රගල් කරනවා අනිවාර්යයෙන්ම බලා ගන්න පුළුවන් විශේෂයෙන්ම රුපියල් 51,999කට ඕගොල්ලෝ මේකෙන් ෆොටෝ එකක් තරම් ෆොටෝග්‍රැෆි කම්පිටිෂන් එකට යන්නේ නැහැනේ හැබැයි ඩස්ට ජොබ් කියන කැටගරියකට මේක අනිවාර්යෙන් වැටෙනවා මේක හොඳ ෆොටෝ එකක් හොඳ ලයිට් එකක් තියෙන වෙලාවකදී හොඳ ඩීටේල් එකක් එක ගන්න පුළුවන් ඒ වගේම පෝර්ට්‍රේට් ෆොටෝස් ගන්න පුළුවන් HD ඩිටෙක්ෂන්ස් ඔපෝ ෆ්ලෑග්ෂිප් තරම් තියෙනවා කිව්වොත් ඒක සම්පූර්ණ බොරුවක් හැබැයි මේ ප්‍රයිස් රේන්ජ් එකේ අනිත් ඩිවයිස් එක කතා කරද්දී විශේෂයෙන්ම ඔපෝ ලගේ ඔප්ටිමයිසේෂන් එක හොඳ මට්ටමේ HD ඩිටෙක්ෂන්ස් හොඳ පෝර්ට්‍රේට් බ්ලර් එකක් එක්ක හොඳ ෆොටෝ එකක් මේකේ ගන්න පුළුවන් සෝ මේකේ ගොඩක් හොඳ මට්ටමේ කැමරා එකක් තියෙනවා මේ ප්‍රයිස් රේන්ජ් එකට මතක තියාගන්න මේ ප්‍රයිස් රේන්ජ් එකට ඔන්න මේ ප්‍රයිස් රේන්ජ් එකේ මේ ෆෝන් එකේ තියෙන සුපිරිම දේ අනිත් ඔක්කොම අතරින්නකෝ සුපිරිම දේ තමයි මේකේ චිප්සෙට් එක සහ පර්ෆෝමන්ස් හේතුව මේ ප්‍රයිස් රේන්ජ් එකේ රුපියල් 80,000 නැත්නම් 90,000ට පවා අපිට බලා ගන්න හැකියාව තියෙනවා MediaTek chipsets තමයි අපිට ගොඩාක් දුරට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ හැබැයි මේකේ අපිට Snapdragon chipset එකක් බලා ගන්න පුළුවන් එසේ මෙසේ Snapdragon chip එකක් නෙමෙයි මේකේ තියෙන්නේ Snapdragon 685 කියන 4G chipset එක 6 nanometer ඔව් 4G මේ ප්‍රයිස් රේන්ජ් එකට 5G බලා ගන්න අමාරුයි එම 5G බලා ගත්තත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අඩු performance තියෙන නමුත් 5G නම විතරක් තියෙන අපි දන්නවනේ අඩු performance ෆෝන් එකකට 5G දාලා විකුණනවා ඒක ඕකේ මේකේ performance වලට මූලිකත්වයක් දීලා තියෙනවා මට වටින්නේ 5G වලට වඩා විශේෂයෙන්ම 5G ලංකාවේ කීයෙන් කී දෙනාටද අපි ඇත්තම ගත්තොත් කීයෙන් කී දෙනෙක්ටද 5G හරි coverage එකක් තියෙන නමුත් 4G අපි දන්නවා ලංකාවේ බොහෝ තැන්වල 4G coverage එකක් තියෙනවා so මේකේ 4G එක ගොඩක් හොඳ performance එකක් දීලා තියෙනවා so ලංකාවේ මේක කොළඹට විතරක් අද ෆෝන් එකක් නෙමෙයි මුළු ලංකාවටම අද ෆෝන් එකක් ඒක මාරම වටිනවා ඒ වගේම මේකේ RAM එක
4GB ප්‍රශ්නයක්ද? ඔව්. දැන් මේ කාලේ ප්‍රශ්නයක්ද? නෑ. රුපියල් 80000 ෆෝන් සුත් තියෙනවා 4GB RAM එකක් කියන. ඕනේ නම් මේ ළඟදී launch වෙච්ච ඕනම ෆෝන් එකක් බලන්න 4GB RAM එක 80000ටත් ෆෝන්ස් launch වෙලා තියෙනවා. නමුත් මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 51999කට 4GB. ඕකේ කියලා කියන්න පුළුවන් මේ RAM prices scene එකත් එක්ක. 64GB ROM එකක් මේකේ එන්නේ. ඒ වගේම මේකේ 128GB ROM option එකකුත් තියෙනවා. ඒකට උනත් ඔයගොල්ලන්ට යන්න පුළුවන්. මේ දෙකම සෝසෝ ලංකාවේ available තියෙනවා. so කොහොමද මේකේ performance? ඇත්තටම කියනවා නම් day to day කරන වැඩ විශේෂයෙන්ම RAM කියන්නේ අර RAM එක වැඩිය බලාපොරොත්තු වෙන්නේ නැති දේවල් සාමාන්‍යයෙන් phone messages Google Chrome මේ වගේ පොඩි පොඩි දේවල් Google Chrome නම් ටිකක් RAM heavy. නමුත් සාමාන්‍ය day to day වැඩ කිසිම ගැටලුවක් නැතුව කරගන්න පුළුවන්. ගොඩක් හොඳ fluency එකක් අපිට බලා ගන්න හැකියාව ලැබුණා. හැබැයි heavy game එකක් මේකේ සෙල්ලම් කරනවා නම් RAM එක bottleneck එකක් අනිවාර්යයෙන්ම වෙනවා. ඒ වගේම තමයි heavy application එකක් අපි ගත්තොත් Google Chrome හොඳ උදාහරණයක්. ඔයගොල්ලෝ tabs 4ක් 5ක් open කරලා ඒ වගේම message කරලා multitask වගේ කරනවා නම් මේ වගේ වෙලාවකට අනිවාර්යයෙන්ම මේ ෆෝන් එක ස්ට්‍රගල් කරනවා බලන්න පුළුවන්. ඒ වගේම මේක පළවෙනි පාර අප්ඩේට් කරද්දිත් මට පොඩි ස්ලෝ ගතියක් බලා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම අප්ඩේට් කරලා ඉවරුණාට පස්සේ පැයක් විතර පාවිච්චි කරද්දී ආයෙත් normal තත්ත්වයට ආවා. so මේ වගේ ගැටලු වෙන්න පුළුවන් 4GB RAM එකක් තියෙන නිසා. හැබැයි ඔයගොල්ලන්ට option එකක් තියෙනවා මේ 4GB තවත් 4GB වලින් extend කරන්න. මේ extend කරාට පස්සේ ඔයගොල්ලන්ට somewhat good experience එකක් අනිවාර්යයෙන්ම ගන්න හැකියාව තියෙනවා. so performance day to day task වලට ගොඩක් හොඳ මට්ටමේ තියෙනවා. නමුත් ඕගොල්ලෝ මේක අරගෙන heavy game එකක් සෙල්ලම් කරන්න යනවා නම් විශේෂයෙන්ම ඔයාට හිතනවා නම් PUBG අරගෙන ඔයා highest settings වලින් game එක ගාලා දිනන්න ඒක මේකේ කරන්න බෑ. හැබැයි ඔයා casual settings වලින් ඒ කියන්නේ low to mid settings වලින් ඔයා මේකේ සෙල්ලම් කරනවා නම් ඔයාට හොඳ experience එකක් ගන්න පුළුවන් මේ price range එක අනුව. so performance chip එක excellent. so 4GB RAM එක තමයි පොඩ්ඩක් bottleneck එක තියෙන්නේ. ඔයගොල්ලෝ 4GB RAM තවත් 4GB වලින් extend කරාට පස්සේ somewhat usable experience එකක් මේ ෆෝන් එකෙන් ගන්න හැකියාව තියෙනවා. ඔන්න මල්ලි දැන් තමයි මම ආසම දෙන්නේ ColorOS. මේක launch වුණේ Android 15 එකත් එක්ක. දැනටමත් Android 16 update එක ඇවිල්ලා තිනවා. මේකට 2 more updates ඔයගොල්ලන්ට එනවා. ඒ වගේම security patches තව අවුරුද්දක් ඔයගොල්ලන්ට වැඩිපුර බලා ගන්න පුළුවන්. ColorOS ඔයගොල්ලෝ දන්නවා මම පට්ටම ආස operating system එකක් කියලා. විශේෂයෙන්ම Oppo එකෙන් මේකට guarantee කරනවා මේකට මාස 48ක් ඒ කියන්නේ අවුරුදු 4ක් වෙනකම් මේ ෆෝන් එක slow වෙන්නේ නැහැ කියලා guarantee එකක් දීලා තියෙනවා. I trust them because ColorOS operating system එක optimize කරලා තියෙන විදිය excellent. මේ 4GB RAM ෆෝන් එකේ පවා සාමාන්‍ය විදියට පාවිච්චි කරද්දී ඇත්තටම lag එකක් ඉඳලා හිටලා මට බලා ගන්න පුළුවන්කම ලැබුණා. නමුත් most of the time මට මේකේ ගොඩාක් හොඳ experience එකක් ගන්න පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම මේ price එකට වඩා ගොඩාක් ගාණ වැඩි A07 එක පාවිච්චි කරද්දී තිබ්බ lag එක, ඒකේ තිබ්බ frame drop එක මේකේ නෑ. ඒකට ප්‍රධානම හේතුව මම 100% කියනවා ඒකට ColorOS සහ ColorOS optimization කියලා. so මේකේ ColorOS nice, ඇත්තටම nice. මම ආසම operating system එකක් වෙන්න හේතුවක් තමයි ColorOS එකේ තියෙන fluency එක. so මේ price එකට දෙන්න පුළුවන් උපරිම fluency එක Oppo එකෙන් සහ ColorOS එකෙන් මේ ෆෝන් එකට උපරිම දීලා තියෙනවා. හරි දැන් මේ ෆෝන් එකේ බැටරි එක ගැන කතා කරමු. massive battery 6500 mAh බැටරියක් බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ අපිට චාර්ජරේ බොක්ස් එක ඇතුළේම බලා ගන්න පුළුවන්. චාර්ජරේ විතරක් නෙමෙයි කවර් එකකුත් බොක්ස් එකේ බලා ගන්න පුළුවන්. අපි දන්නවා අනිත් බ්‍රෑන්ඩ්ස් කවරේ අතරින්නකො ඩොක් එකවත් නැහැ. so ඒ අතින් මේක 10න් සම්පතක් කියලා කියන්න පුළුවන්. so මේකේ බැටරි ලයිෆ් එක කොහමද? excellent, superb, පට්ට. මේක ඕගොල්ලොන්ට දවසක් heavy use කරලා වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. මොකද මේකේ ගොඩාක් හොඳ ColorOS එකේ optimization වෙනම level එකක් තියෙනවා. ඒ වගේම 6500 mAh වගේ massive battery එකක් මේ ෆෝන් එකේ තියෙනවා. so ඒ නිසා ඔයගොල්ලෝ බය නැතුව කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක දවසක් පාවිච්චි කරන්න පුළුවන්. brightness උපරිම වැඩි කරලා වීඩියෝ බලලා ගේම් ගහලා මේ හැමදේම කරත් දවසක් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට මේක ඕගොල්ලෝ පොඩ්ඩක් පරිස්සම් වුණොත් දවස් දෙකක් මේකට nothing කියලා කියන්න පුළුවන්. so පට්ට සුබිරි ගති. හරි වීඩියෝ එක අන්තිමට අවිල්ලා තියෙන්නේ. මම ඔයගොල්ලන්ට කලින් කිව්වා මේක රුපියල් 51999කට ගන්න හැකියාව තියෙනවා. මේකත් එක්ක ඕගොල්ලන්ට free earbuds TWS earbuds දෙකකුත් ඒ වගේම Zozo ලංකා එකෙන් ගන්නකොට මෙන්න මේ power bank එකත් free හම්බ වෙනවා. so මම දන්නේ ඔයගොල්ලෝ
රුපියල් 60,000කට විතර ෆෝන් එකක් හොයනවා නම් මොන ෆෝන් එකේද රුපියල් 16,000ක විතර gift ඕගොල්ලොන්ට දෙන්න කියලා සෝෂල් ලංකකින් ගන්න පුළුවන්. ඔගොල්ලෝ ගදා අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් කරන්න. ඔගොල්ලෝ මේ ප්‍රයිස් රේන්ජ් එකේ නම් ෆෝන් එකක් බැලුවේ මේ ෆෝන් එක ඔගොල්ලෝ රෙකමන්ඩ් කරනවද නැත්නම් ඔගොල්ලෝ මේ ගැන හිතලා බැලුවද? අදහස් අනිවාර්යෙන් පල්ලෙහා කියන්න. මට නම් ඇත්තටම මේ ප්‍රයිස් රේන්ජ් එකේ බෙස්ට් කියලා අනිවාර්යෙන්ම කියන්න පුළුවන්. ඔව් මං ගොඩක් ෆෝන්ස් වලට එහෙම කියලා තියෙනවා. හැබැයි ඒවා කලින් පාවිච්චි කරපේවා මේක දැන් අලුතෙන් දැන් පාවිච්චි කරන්නේ. සෝ මේක පාවිච්චි කරාට පස්සේ අනිත් ඒවා අඩුයි කියලා තමයි හිතෙන්නේ. ඔගොල්ලෝගේ අදහස් කියන්නකෝ. එහෙනම් ඊළඟ පාර හමුවෙමු. නැත්නම් ඊළඟ වීඩියෝ එකේ හමුවෙමු. සුබ දවසක් බොයිස්. පීස්. මේ ප්ලම් පර්පල් එක පට්ට ලස්සනයි.